ආපදාවකින් පස්සේ අපේ ඇහැට පේන දේවල් වලට වඩා භයානක හැබැයි ඇහැට නොපෙනෙන තර්ජන තියෙන පුළුවන්. ඉතින් අද අපි කතා කරමු ඒ වගේ හැමෝටම පොදු ඒත් සම්පූර්ණයෙන්ම බලක්ව ගන්න පුළුවන් අනතුරකින් අපේ පවුල් වල අයව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. හිතලා බලන්න ආපදාවකින් පස්සෙන බරපතලම සැඟවුණු අනතුරු මොකක් වෙන්න පුළුවන්ද? සමහර විට හිතන උත්තරේ නෙවෙයි වෙන්නත් පුළුවන්. ඒත් මේක පවුලක සෞඛ්‍යයට කෙලින්ම බලපාන දෙයක්. ඔව්. උත්තරය තමයි අපිරිසිදු වතුර සහ කෑම. මේ දෙකෙන් පැතිරෙන පාචන රෝග තමයි අපි අද අවධානය යොමු කරන ප්‍රධානම තර්ජනය. ඉතින් මේකෙන් අපිව ආරක්ෂා කරගන්නේ කොහොමද? මේකට විසඳුම ඇත්තටම හරිම සරල පියවර තුනක තියෙන්නේ. මේවා අපේ ආරක්ෂාවේ ප්‍රධාන කුළුණු තුන වගේ. මේවා සරල වුණාට ඇත්තටම හරිම වැදගත්. හොඳට මතක තියාගන්න පළවෙනියට සුරක්ෂිත වතුර. දෙවනුව පිරිසිදු දෑත්. තුන්වෙනුව සුරක්ෂිත කෑම. මේ තුන තමයි අපේ ප්‍රධානම ආරක්ෂක පලිහ. අපි දැන් මේ එකින් එක ගැන ටිකක් විස්තරාත්මකව බලමු. හරි. මුලින්ම වැදගත්ම දේ ඒ තමයි ජලය. ආපදා තත්ත්වයකදී සුරක්ෂිත ජලය කියන්නේ ජීවිතය වගේ. ඉතින් අපි කොහොමද මේක තහවුරු කරගන්නේ? වතුර පිරිසිදු කරන ක්‍රම ගැන කතා කරන්න කලින් බලන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් බලධාරීන්ගෙන් එන නිවේදන ගැන නිතරම අවධානයෙන් ඉන්න. දෙක බෝතල් කරපු වතුර තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරන්න. මේ දෙක තමයි ලේසිම සහ ආරක්ෂිතම විකල්ප. හරි. එහෙනම් හිතමුකෝ අපිට බෝතල් කරපු වතුර නෑ කියලා. එතකොට මොකද කරන්නේ? කලබල වෙන දෙයක් නෑ. වතුර බොන්න සුදුසු විදියට පිරිසුදු කරගන්න හරිම විශ්වාසවන්ත ක්‍රම තියෙනවා. හොඳම සහ විශ්වාසවන්තම ක්‍රමය තමයි උතුරවා ගැනීම. මෙතනදී වැදගත්ම දේ තමයි වතුර හොඳටම බුබුලු දාලා නටන්න ගත්තට පස්සේ අඩුම තරමේ විනාඩියක්වත් ඒ විදිහටම උතුරවන්න ඕනේ. අන්නේ විනාඩිය ඇතුළත තමයි අහිතකර විෂ බීජ සම්පූර්ණයෙන්ම නැතිදලා යන්නේ. තවත් ක්‍රමයක් තමයි බ්ලීච් පාවිච්චි කරන එක. හැබැයි මේක නම් ගොඩක් පරිස්සමින් කරන්න ඕන දෙයක්. මතක තියාගන්න පාවිච්චි කරන්න ඕන සුවඳ වර්ග එකතු නොකරපු සාමාන්‍ය ගෙවල් වල පාවිච්චි කරන බ්ලීච් විතරයි. වතුර පැහැදිලි නම් ගැලුමකට 0.8ක්, වතුර ටිකක් බොර පාටයි නම් 0.16ක් උත් දාලා විනාඩි 30ක් විතර තියලා තමයි පාවිච්චියට ගන්න ඕන. හොඳයි. වතුර සුරක්ෂිත කරගත්තා වගේම අපි කන කෑම ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ආපදාවකින් පස්සේ ආහාර සුරක්ෂිතතාවය ගැන තියෙන නීති මොනවද? මේක තමයි ආහාර සුරක්ෂිතතාවය ගැන තියෙන රන් රීතිය. මතක තියාගන්නත් හරිම ලේසි. යම් කිසි කෑමක් උයන්න, හොඳට පිසින්න, එහෙමත් නැත්නම් ලෙලි ගහලා අයින් කරන්න බැරි නම් ඒක කන එක අවදානම්. හොඳම දේ තමයි ඒක ඉවත දාන එක. ඒ රීතියට අමතරව තව කරුණු කිහිපයක් තියෙනවා. කෑම හැම වෙලේම හොඳට පිසලා පුළුවන් තරම උණුවෙන්ම කන එක තමයි හොඳ. ෆ්‍රිජ් එකෙන් එළිය තිබුණු මාස්, කිරි වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕන. අමුවෙන් කන්න පුළුවන් වෙන්නේ Tamanටම ලෙලි ගහ ගන්න පුරුවන් පළතුරු, එළවලු වගේ දේවල් විතරයි. හරි. දැන් අපි එනවා අපි තුන්වෙනි ආරක්ෂක කුළුණට. ඒ තමයි පිරිසිදුකම. පුද්ගලික සනීප ආරක්ෂාවයි අපේ වටපිටාව පිරිසිදුව තියාගන්න එකයි විෂ බීජ පැතිරෙන එක වළක්වන්න අත්‍යවශ්‍යම දෙයක්. අත්සේදීම හැම වෙලාවෙම වැදගත් තමයි. නමුත් විශේෂයෙන්ම මේ අවස්ථාවවලදී නම් අනිවාර්යෙන්ම සබන් දාලා අත හොදන්නම ඕන. කෑම හදන්න කලින්, කන්න කලින්, වැසිකිලි ගිහින් ආවට පස්සේ, ඒ වගේම අසනීප කෙනෙක්ට සාත්තු කරනවා නම් ඒකට කලිනුත් ඒකෙන් පස්සෙත් අත්සේදීමෙන් විෂ බීජ පැතිරෙන දාමය කඩලා දාන්න පුරුවන්. එක දෙයක් මතක තියාගන්න විෂ බීජ ඉවත් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් සහ සුරක්ෂිත ජලය. වෙන කිසිම දෙයකින් ඒ තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි හදිසියකටවත් සබන් සහ වතුර නැති වුණොත් අන්න එතකට අපිට පුළුවන් අත් පිරිසිදු කාරකයක්, ඒ කියන්නේ හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න. හැබැයි ඒකේ අවම වශයෙන් 60%ක්වත් ඇල්කොහොල් අඩංගු වෙන්නම ඕන. ඒව නැත්තම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. පිරිසිදු කිරීමේදී විශේෂයෙන්ම වතුර පාවිච්චි කරද්දී අපි නොදැනුවත්ව මේ අපේ බොන වතුර තියෙන තැන් අපිරිසිදු කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න විශේෂ රීතියක් තියෙනවා. ඒ රීතිය තමයි අඩිසිය රීතිය. ඒ කියන්නේ ඇඟ සේදීම, රිදි සේදීම, නැපි මාරු කරන එක වගේ දේවල් අපි බොන වතුර ගන්න තැන ඉඳන් අඩි 100ක්වත් ඈතින් කරන්න ඕන. මේ සරල දුර පවත්වා ගැනීමෙන් අපේ ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න පුළුවන්. අපි කොච්චර පරිස්සම් වුණත් සමහර වෙලාවට පවුලේ කෙනෙක්ට පාචනය වගේ රෝගයක් හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් කලබල නොවි ක්‍රමානුකූලව අනුගමනය කරන්න ඕන පැහැදිලි සැලැස්මක් තියෙනවා.
පළවෙනිම දේ ශරීරයේ ජලය අඩු වෙන්න දෙන්න එපා. සුරක්ෂිත වතුර පුරුවන් තරම් බොන්න දෙන්න. දෙවනුව පුරුවන් ඉක්මනට ළඟම තියෙන රෝහලකට හරි සෞඛ්‍ය මධ්‍යස්ථානයකට හරි යන්න. ඒ වගේම විශේෂයෙන්ම පොඩි ලදරුවෙක්ට පාචනය හැදුනොත් මව්කිරි දෙන එක නම් කොහෙත්ම නවත්තන්න එපා. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකම වැදගත්ම කරුණු ටික ඉක්මනින් එකපාරක් මතක් කරගනිමු. සාරාංශය හරිම සරලයි. ජලය නම් විනාඩියක් උතරවන්න නැත්නම් විෂ බීජ හරණය කරන්න. ආහාර නම් උයන්න, ලෙලි ගහන්න, බැරි නම් ඉවත දාන්න. සනීප ආරක්ෂාව සඳහා නිතරම සබන් සහ පිරිසිදු වතුරෙන් අත් සෝදන්න. මේ සරල පියවර වලින් ඇත්තටම ලොකු ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ අපි අපේම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම දෙයකින්ම Tamanගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් දැන් මේ මොහොතේම කරන්න පුරුවන් පළවෙනිම සහ වැදගත්ම දේ මොකද්ද? ඒ ගැන මොහොතක් හිතන්න.